හයි ඉතින් ඔයගලන්ට කොහොමද? ඔන්න ඉතින් අද අපිට ලස්සන වෙද එකක් තියෙන දවසක්. වැඩි සීතලත් නෑ, වැඩි රස්නෙත් නෑ. ඉතින් මම හිතුවා පාක් එකට ඇවිල්ලා පොඩ්ඩක් ටයිම් ස්පෙන්ඩ් කරන්න ඕනේ කියලා. ඉතින් ඒත් එක්කම මම හිතුවා පොඩි වීඩියෝ එකකුත් ගත්තොත් හොඳයි කියලා. අද දවසට පාක් එකේ කරන දේවල් ගැන මට ප්ලෑන් එකක් තියෙනවා. මොකද පාක් එකේ ගොඩාක් වෙලා රැඳෙන්නත් බෑ. මොකද තව වැඩ ටිකක් මට ඇත්තටම කරන්න තියෙනවා ගෙදර ගිහිල්ලා. ඒ නිසා මම ගෙදරින් එද්දිම පාක් එකේ කරන වැඩ ටික ප්ලෑන් කරගෙන තමයි ආවේ. ඉතින් බලමු. ඔයගලන්ට සමහර විට ඇහෙනවත් ඇති සද්ද කුරුල්ලොන්ගේ. හරිම ලස්සනයි, අහගෙන ඉන්න හිතෙනවා. මට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් ඒක හරිම අමුතුම වයිබ් එකක්, අමුතුම ෆීලිං එකක් තමයි තියෙන කුරුල්ලොන්ගේ සද්ද මේ විදිහට ඉඳගෙන ඉද්දී ඇහෙද්දී. ඉතින් මම ඒත් එක්කම හිතුවා මෙතන පොඩ්ඩක් වෙලා ඉඳලා ඊට පස්සේ මගේ අනිත් වැඩ ටික කරනවා කියලා. ඇත්තට මේකට හේතුව මෙතනට ඇහෙන කුරුල්ලන්ගේ සද්දේ මාරම ලස්සනයි, අහගෙන ඉන්න ආස හිතෙනවා. ඉතින් ටිකක් වෙලා මෙතන ඉඳලා ඊට පස්සේ මොකද කරන්න කියලා බලමු. ඉතින් අද දවසේ වීඩියෝ එකේ පුරාවටම මම ඕගොල්ලන් එක්ක කතා කරනවා. මම සෝලෝ පික්නික් එකක් ප්ලෑන් කරන්නේ කොහොමද වගේම සෝලෝ පික්නික් එකකදී මම මොනවද කරන්න කියන දේ ගැන. සෝලෝ පික්නික් කියන වචන දෙක ඇහෙද්දිම ඕගොල්ලන්ට තේරෙනවනේ ඒකේ තේරුම මොකක්ද කියලා. තමන් වෙනුවෙන්ම කරන පික්නික් එකකට. එහෙමත් නැත්නම් ඔයා වෙනුවෙන්ම ප්ලෑන් කරන පික්නික් එකකට අපි කියනවා සෝලෝ පික්නික් එකක් කියලා. ඉතින් ඔයා සෝලෝ පික්නික් එකක් ප්ලෑන් කරගන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඒක අවසාන වෙන වෙලාව වෙනකම්ම කන්සිඩර් කරන්න ඕනේ එකම එක දෙයක් ගැන විතරයි. ඒ තමයි ඔයාව. මොකද සෝලෝ පික්නික් එකක් ඇතුලේ ඔයාට සීමාවල් නැහැ. ඒ වගේම තමයි ඔයාට බාධාවල් නැහැ. ඒ වගේම තමයි ඔයාට නීති රීතිත් නැහැ. ඉතින් බොහොම සරලව අපි කතා කරොත් ඔයාට කැමති විදිහට, ඔයාට ආස විදිහට, ඔයාට ඕනේ ඕනම දෙයක් ඔයාගේ සෝලෝ පික්නික් එක ඇතුලේ ඔයාට ප්ලෑන් කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට මම ආස විදිහට, මට කැමති විදිහට, මට ඕනේ විදිහට ප්ලෑන් කරපු ලස්සන සෝලෝ පික්නික් එක ගැන අපි දැන් කතා කරමු. ඉතින් මම ඕනම සෝලෝ පික්නික් එකක් ප්ලෑන් කරන්න කලින් මගෙන්ම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි what's the purpose of this solo picnic කියන එක. එහෙමත් නැත්නම් මේ සෝලෝ පික්නික් එකේ අරමුණ මොකක්ද කියන එක. ඔයා ඕනම සෝලෝ පික්නික් එකක් ප්ලෑන් කරන්න මොකක්ම හරි අරමුණක් තියෙනවනේ. අන්න ඒ අරමුණ මොකක්ද කියලා ඔයා හරියටම දැනගෙන හිටියොත් විතරයි ඔයාට ලස්සන සෝලෝ පික්නික් එකක් ප්ලෑන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඒක ප්‍රොඩක්ටිව් විදිහට, එහෙමත් නැත්නම් ඒක ඵලදායී විදිහට ඔයාට ප්ලෑන් කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ අරමුණ හරියටම දැනගෙන හිටියොත් විතරයි. ඉතින් මේ සෝලෝ පික්නික් එකේ මගේ අරමුණ උනේ මගේ නිදහස වෙනුවෙන් මටම කාලය වැය කරන එක. ඉතින් මෙතනදී මගේ නිදහස කියන එකෙන් මම අදහස් කරේ බාහිර ප්‍රශ්න කිසිම දෙයක් නැතුව, බාහිර දේවල් ගැන පොඩ්ඩක්වත් අවධානය යොමු කරන්නේ නැතුව මං වෙනුවෙන්ම කාලය වෙන් කරන්න පුළුවන් වෙන එක ගැන. ඉතින් මේ සෝලෝ පික්නික් එකට අයිඩියල්ම තැන, හොඳම තැන තමයි මෙන්න මේ පාක් එක කියලා මං මේක ප්ලෑන් කරද්දිම මට හිතුණා. මොකද මම ඇත්තටම කොළපාටට ගොඩාක් කැමති කෙනෙක්. බලන තැන මේ පාක් එකේ තියෙන කොළපාට විතරමයි. ඒ විතරක් නෙවෙයි, ඔයාට කොච්චර දුරක් ඇවිදින්න ඕනේද අන්න ඒ දුර කිසිම ප්‍රශ්නයක් නැතුව, කිසිම බාහිර ප්‍රශ්නයක් නැතුව නිදහසේ ඇවිදින්න මේකේ ඉඩකඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාට හිතුන විදිහට, ආස විදිහට තැන් තෝරගන්න තරම් මේ පාක් එක හරිම ලොකුයි. මගේ සෝලෝ පික්නික් එක ප්ලෑන් කරද්දි මම පළවෙනියටම ප්ලෑන් කරේ මෙන්න මේ පාක් එකේ ගොඩාක් වෙලා ඇවිදින එක. මොකද මං ඒකට පුදුමම ආස කෙනෙක්. මම දන්නේ මම කොච්චර වෙලාවක් ඇවිද්දද කියලා. නමුත් මම හිතනවා මං අවම වශයෙන් මේ මුළු පාක් එක වටේම විනාඩි 45ක් වගේ ඇවිදින්න ඇති කියලා. මට තේරුණෙත් නැහැ කොච්චර වෙලාවක් ගිහින්ද කියලා. මොකද ඒ තරමටම ඒ පාක් එකේ ඇවිදින්න ආස හිතෙනවා. ඒ වගේම තමයි ඇවිදින්න තව ටිකක් දුර යන්න හිතෙනවා. ඉතින් ඒ විදිහට මම විනාඩි 45ක් 50ක් වගේ ඇවිද්දා මෙන්න මේ විදිහට.
මේ හැම වීඩියෝ එක්කම ඔයගොල්ලන්ට පේන්නේ මම ඒ ඇවිදින ගමන් ගත්ත ලස්සන පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඉතින් බලන්නකෝ ඒ වීඩියෝ ක්ලිප්ස් වලින් පේන පාක් එක කොච්චර ලස්සනද කියලා. ඇත්තටම ෆෝන් එකටත් එච්චර ලස්සනට පේන්නේ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ මේ වීඩියෝ බලද්දි. මොකද මගේ ඇස් දෙකෙන් මට පාක් එක දිහා බලද්දි ඒ පාක් එකේ තියෙන කොළ පාට දකිද්දි වෙනමම ලස්සනක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මගේ සෝලෝ පික්නික් ප්ලෑන් එකේ ඊළඟට තිබ්බ දේ තමයි මම කැමති හොඳ තැනක් තෝරගෙන එන්න එතන ඉඳන් ඉතුරු වැඩ ටික කරන එක. ඉතින් මම ඒකට හොඳම තැන විදියට හිතුවේ මෙන්න මේ ගඟ ඉස්සරහා තැනක් බලන එක. මොකද එතනට හරි ලස්සන view එකක් තියෙනවා විතරක් නෙවෙයි එතනට වතුර ගලාගෙන යන සද්ද හොඳට ඇහෙනවා. ඉතින් වතුර ගලාගෙන යන සද්ද අහන්න මම මාරම කැමතියි. ඉතින් මම එතන තෝරගත්තා. ඔන්න ඉතින් එතන හැමදේම ඉවර කරගෙන මං වතුර ටිකක් එහෙම බොන්න පටන් ගත්තා. මොකද ගොඩක් වෙලා ඇවිද්ද හින්දා මට ගොඩක් මහන්සි තිබ්බ වගේම අපි හැම වෙලේම හයිඩ්‍රේෂන් එක ගැන හිතන්නත් ඕනේ. ඔන්න ඉතින් වතුර ටිකක් එහෙම බීලා ඉවර වෙලා මම පටන් ගන්න හදන්නේ ඊළඟට මම ආසම දෙයක්. ඒ තමයි මගේ ඩයරි එක ලියන එක. ඉතින් මෙතන ඉඳන් ඩයරි එක ලියනවා කියන එකත් හරි අමුතුම ෆීලිං එකක්. මොකද වතුර ගලාගෙන යන සද්දය ඇහෙනවා. එතකොට කුරුල්ලෝ කෑ ගහන සද්දය ඇහෙනවා. ඉතින් මේ සද්ද විතරක් නෙවෙයි ඔය අතරතුර ඔය පාක් එකේ එහාට මෙහාට යන කට්ටියගේ සද්ද, එතකොට එහාට මෙහාට යන බයිසිකල් වල සද්ද, මෙන්න මේ වගේ සද්දත් ඇහෙනවා. ඉතින් එතන හරිමම වෙනස් ෆීලින් එකක් තමයි දෙන්නේ ඩයරි එකක් ලියද්දි. ඉතින් මං ඔන්න ඔය විදිහට මගේ ඩයරිය ලියන එකත් ඉතින් ඉවර කරා. මොකද ඩයරිය ලියන එක නම් ඉතින් ලොකු වෙලාවක් යන දෙයක් නෙවෙයි. නමුත් හරිම ආසාවෙන් කරපු දෙයක්. ඊට පස්සේ ඔන්න මම පොඩි බ්‍රේක් එකක් ගත්තා. මෙන්න මේ විදිහට කිසිම දෙයක් කරන්නේ නැතුව පොඩ්ඩක් වෙලා හැම දෙයක්ම දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ වටේ පිටේ සද්ද වලට පොඩ්ඩක් ඇහුම්කන් දුන්නා. ඒකත් ඉතින් හරි වෙනස් දෙයක්. මොකද අපි සාමාන්‍යයෙන් තැනකට ගියොත් ඉතින් එක්ක ෆෝන් එකක් අල්ලන් ඉන්නවා, එහෙමත් නැත්නම් තව කෙනෙක් එක්ක කතා කරනවා. මේ වගේ ඉතින් සද්ද අහගෙන වෙන දේවල් බලාගෙන ඉන්නේ හරි අඩුවෙන්නේ. ඉතින් ඒකත් ඉතින් ඇත්තරම ටිකක් වෙනස් දෙයක් වුණා. ඊට පස්සේ ඔන්න මම කරන්න පටන් ගත්ත දේ තමයි පොතක් කියවන්න පටන් ගත්ත එක. ඇත්තටම මේ පොත නම් මං ගාව තියෙන්නේ ගොඩ කාලෙක ඉඳන්. නමුත් ඇත්තටම මට මේ පොත කියවලා ඉවර කරන්න බැරි වුණා. ඉතින් සමහර ලාවට බාගෙට කියවලා ඉතුරු ටික කියවන්න කියලා පටන් ගත්තාම පොත කියවන එක මේන්ටේන් කරන්න මූඩ් එකක් එන්නේ නැහැ. මොකද ගොඩ කාලෙකට පස්සේ තමයි පොත කියවන්න ආපහු අතට ගන්නෙ. ඒ හින්දා මම හිතුවා හරි කමක් නැහැ මේ සැරේ මුල ඉඳන් අහපව් කියවන්න පටන්ගෙන කොහොම හරි මේ පොත කියලා ඉවර කරනවා කියලා. ඉතින් ඒ හින්දා ඔන්න මම මෙතනදී එන්න ඒ පොතත් ඔන්න ඔය විදිහට කියෙව්වා. ඉතින් පොතක් කියවන්න උනත් එතන හරිම calm quiet environment එකක් තිබ්බා. ඒ වගේම ඒකත් කෙනෙක් ගන්න ඕනේ අත්දැකීමක් විදිහට ඉතින් මම හිතනවා මම ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන තියෙනවා මීට කලිනුත්. ඒ හින්දා මම දන්නවා ඉතින් ඒක කොච්චර ෂොක්ද කියලා. ඉතින් එහෙම එක්ස්පීරියන්ස් එකක් අරගෙන නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඕගොල්ලොනුත් පොඩ්ඩක් try කරලා බලන්න මේ වගේ තැනක පොතක් එහෙම කියවලා බලන්න. ඒක ඉතින් හරිම එක්ස්පීරියන්ස් එකක් වෙනවා වගේම හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඔන්න ඉතින් පොත එහෙම ওই විදිහට ටිකක් වෙලා කියවලා ඉවර වෙලා මම ඉතින් තව දෙයක් කරන්න පටන් ගත්තා. ඒක නම් ඉතින් ඇත්තටම ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේ මේක අන්ප්ලෑන්ඩ් දෙයක්. මහා ලොකුවට ප්ලෑන් කරලා තිබ්බ දෙයක් නෙවෙයි. මෙන්න මේක මම දන්නේ මේකට මොකක්ද කියන නම. අර පොඩි ළමයි එහෙම මේක පාවිච්චි කරනවා අපි කියන්නේ සබම් පෙන එන්නේ අන්න ඒකක්. මම අද හම්බෙන් වගේ කඩේකට බඩු ටිකක් ගන්න ගියාට පස්සේ එතන පොඩි ළමයි පොලිමට මේක ගන්නවා. මං බැලුවයිත් මොනවද මේ ගන්න කියලා. ඊට පස්සේ තමයි මම මේක දැක්කේ. ඉතින් මටත් ඇත්තට මේ වෙලාවේ ආසාවක් ආවා ඒකක් ගන්න ඕනි කියලා. ඉතින් මම ඒකත් ඉතින් අරගෙනම ආවා. බඩු ටික අරගෙන එද්දි ඔව් ඉතින් ඒකත් හරි හොඳයි කියලා හිතුණා ඒ වෙලාවේ විදිහට. හරිම ෂෝක්. පොඩි ළමයින්ගේ දේවල් උනත් සමහරලාට it makes us happy. ඉතින් ඒ වගේ දේවලුත් කරන්න ඕනි පොඩි වෙලාවල් වලට. ඒකේ පොඩි වෙලාවක් කරාට පස්සේ
ඔන්න මම පොඩි වීඩියෝ එකකුත් ගත්තා. ඊට පස්සේ මේ සබම් පෙන කොහොමද ගිහිල්ලා අර තනකොළවල තියෙන්නේ කියලා ඒකත් හරියම ලස්සනයි. ඒක දිහාත් ඇත්තටම බලන් ඉන්න ආස හිතෙනවා. ඉතින් මට පුළුවන් විදිහට ඒකෙත් පොඩි වීඩියෝ එකක් ඕගොල්ලන්ට බලන්න ගත්තා. ඉතින් බලන්නකෝ ඒක ලස්සනයිද කියලා. මහා ලොකු දෙයක් නම් නෙවෙයි. ඉතින් බලන්න තරම්. ඒ වුණාට ඉතින් අර සබන් පෙන ටිකක් ඔක්කොම එකට ගිලා තියෙද්දි හරි ලස්සනයි. ඔව්. ඉතින් එහෙම තමයි. ඉතින් මේකත් එහෙම ටිකක් වෙලා කරලා ඉවර වෙලා මම හිතුවා ඒ වෙලාවෙ එතනින් එන්න ඕනේ කියලා. මොකද ඒ වෙද්දි ටිකක් වෙලා ගිහින් තිබ්බේ. මහලුකුවට ඕගලන්ට කරුවලක් නම් පේන්නේ නැහැ ඇත්තටම. නමුත් මට මතක විදිහට මේ වෙද්දිත් 7යි කාල 7:20 වගේ තිබ්බා. මට තව වෙලාවක් එතන ඉන්න නම් හිතුණා. නමුත් ටිකක් සීතල වැඩි වෙගෙන ඉන්න හින්දා මම හිතුවා ගෙදර එන එක හොඳයි කියලා. මොකද මම මෙතනින් තව පොඩ්ඩක් ඇවිදලාම ගෙදර යනවා කියන අදහසින් තමයි ඒ වෙද්දිත් හිටියේ. ඒ නිසා ඉතින් මං හිතුවා මේ වෙලාවේ ප්ලෑන් කරලා තිබ්බෙත් ඇත්තටම ඇවිදින එක, ඩයරි එක ලියන එක සහ පොත කියවන්න පටන් ගන්න එක. ඉතින් මේ දේවල් ටික කරලා තිබ්බා. ඊට පස්සේ මං වෙනුවෙන් නිදහසේ කාලය දුන්නා. මේ හැම දෙයක්ම මගේ පික්නික් එක ඇතුලේ මං ෆුල්ෆිල් කරගත්තා. ඉතින් ඒ නිසා මට සතුටුයි. මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං හිතුවා මෙතනින් දැන් යන්න ඕනේ කියලා. මොකද මං තව පොඩ්ඩක් විතර ඇවිදින්නත් ප්ලෑන් කරගෙන තිබ්බ හින්දා. ඉතින් ඔය තියෙන්නේ පාලම උඩදී මම ගත්ත වීඩියෝස් ටිකක්. බලන්නකො පාලම උඩට කොහොමද පේන්නේ කියලා. මේ මම හිටපු පැත්ත නෙවෙයි අනිත් පැත්ත. ඉතින් ඒ පැත්තත් හරිම ලස්සනයි. නමුත් මං මීට කලින් ගියපු පික්නික්ස් කීපයකම ওই පැත්තේ ඉඳලා තියෙනවා. මේ පැත්තේ කලින් ඉඳලා නැහැ. ඉතින් පැත්ත වෙනස් කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ කියලා තමයි මම මේ සැරේ අනිත් පැත්තේ හිටියේ. ඔන්න ඔහොම තමයි. ඉතින් පාලෙමෙන් ගිහිලා ඉවරුණාට පස්සේ තවත් පොඩි වෙලාවක් මම ඇවිදිනවා කියලා ඩිසයිඩ් කරා. සීතල වුණත් කමක් නැහැ. ආයේ පික්නික් එකක් කවදා එයිද දන්නේ නැහැනේ. ඒ නිසා මේ සැරේ ඔක්කොම ටික කරගෙන යනවා. වෙලාව අරගෙන යනවා කියලා හිතලා මං ඉතින් පොඩි වෙලාවක් ඇවිද්දා. ඉතින් වීඩියෝ එක අවසානෙට මට ඔයගලන්ට කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ සෝලෝ පික්නික් එකක් ප්ලෑන් කරනවා නම් ඔයා මේ විදිහත් ඔයාව අඳුරගෙන ඇතිනේ. මොනම හැම් හෝ විදිහකට ඔයාගේ ආස දේවල් ඔයා දන්නවා. ඔයා කරන්න කැමති දේවල් දන්නවා. ඔයාට කරන්න කැමති වුණත් ඒ වෙනුවෙන් කාලේ යොදවන්න බැරි දේවල් දන්නවා. මෙන්න මේ වගේ දේවල් ගැන ඔයා පික්නික් එකක් ප්ලෑන් කරන්න කලින් ගොඩාක් වෙලා හිතන්න. ඊට පස්සේ ඔයාගේ උපරිමයෙන් උත්සාහ කරන්න එන්න ඒ දේවල් වෙනුවෙන් යමක් කරන්න. මොකද සෝලෝ පික්නික් එකක් කියන්නේ මම අර කලින් කීවා වගේම හැම වෙලේම තමන් වෙනුවෙන්ම කරන දෙයක්නේ. ඉතින් තමන් වෙනුවෙන්ම කරන දෙයක් ඇතුලේ ඔයාට ඕන දේවල් ඕන විදිහට කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් සෝලෝ පික්නික් එකක් වගේ දෙයකින් ඔයා උපරිම ප්‍රයෝජනීය අරගෙන ඔයාට බැරි වෙන ඔයාට ආසා මේ හැම දෙයක්ම ෆුල්ෆිල් කරගන්න try කරන්න. ඉතින් සෝලෝ පික්නික් යන ගොඩාක් අය ඉන්නවා කියලා මන් දන්නවා. ඉතින් ඒ වගේ සෝලෝ පික්නික් යන ලස්සන සෝලෝ පික්නික් ගියපු හැමෝමත් ලස්සන කමෙන්ට් එකක් දාන්න. ඉතින් කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලන්ගේ සෝලෝ පික්නික්ස් කොහොමද ප්ලෑන් කරන්නේ වගේම ඔගොල්ලන්ගේ සෝලෝ පික්නික්ස් වලදී ඔගොල්ලන් මොනවද කරන්නේ කියන එක. ඉතින් මම මගේ සෝලෝ පික්නික්ස් වලදී ඇත්තටම ගොඩාක් දේවල් කරනවා. අද කරේ ඇත්තටම පොඩ්ඩයි. මම තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. මම සාමාන්‍යයෙන් සෝලෝ පික්නික්ස් වලදී තව කරන දේවල් මොනවද කියන එක. ඒ වගේම කවමදාවත් සෝලෝ පික්නික් එකක් ගිහින් නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයගොල්ලන්ටත් මම කියන්නේ ඔයගොල්ලන් එන්න ඒ එක්ස්පීරියන්ස් එකත් අරගෙන බලන්න. කෙනෙක් හිතනවා නම් තනියම බෑ තව කෙනෙක් ඕනි කියලා. එහෙම නෙවෙයි. සෝලෝ පික්නික් එකක් ගිහිනුත් බලන්න. එතකොට ඔයාට ඔයා වෙනුවෙන් කාලේ හම්බෙනවා. ඔයාට ඔයා ගැන තව දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් තනින් කියලා හිතන්න එපා. ඔයා වෙනුවෙන්ම කාලය අරගෙන සෝලෝ පික්නික් එකකුත් ගිහින් බලන්න. එතකොට ඔයාට තව සෝලෝ පික්නික්ස් යන්න ආස හිතෙයි. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ සෝලෝ පික්නික් එක අද මම ගෙනාවේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. වීඩියෝ එක බැලුව හැමෝටම thanks a lot. Till next time.